පුතේ මේ හැමෝම මගෙන් අහන ප්‍රශ්නයන්නේ පුතේ මේ හැමදාම හැමෝම මගෙන් අහන ප්‍රශ්නයක් පුතේ මේ රාවණ රාණබා කුමරු මේ රාවණ කුමරුන් පැමිණෙන්නේ තනියමද කියලා අහන එක පුතේ. ඔකට පුතේ මට මේ උත්තර දීලා ඇති වෙලා පුතේ මේ වීඩියෝ එක මම මේ කරන්නේ මට පුතේ මේක ඔබටත් එන්න කියලා මම එකයි මේ ගැන මෙහෙම කතා කරන්නේ. අපිට වෙන දේවල් කතා කරන්න තිබුණා. නමුත් පුතේ මේකට අපි හරි උත්තරයක් දෙමු. පුතේ රාවණ එන්නේ තනියෙන් තමයි. ඒකට හේතුවක් තියෙනවා පුතේ. මොකද දන්නවද මේ සක්විති රජවරු බුදුවරු පසේ බුදුවරු මේ හැමෝගෙම පුතේ පාරමිතාව තියෙන්නේ තනියම. ඒ කියන්නේ පුතේ මේගොල්ලෝ කල්පලක්ෂ ගාණක් කල්ප ගාණක් අසංකේය කල්පලක්ෂ ඔයගේ පුතේ දීර්ඝ කාලීන පුතේ මේගොල්ලන්ගේ පුතේ මේ ප්‍රාර්ථනා පුතේ. මෙයාලට පුතේ සහාය දක්වන්න වෙනම කණ්ඩායමක් ඉන්න එක හරි. නමුත් පුතේ මෙයාලගේ පාරමිතාව තනියෙන් පුතේ. ඒගොල්ලන්ගේ සහාය නොලැබුණත් පුතේ මේගොල්ලොන්ට කරන්න තියෙන දේවල් ටික මේගොල්ලන්ගෙන් සිදුවිය යුතුකම් සහ වගකීම් මේ ලෝකෙ වෙනුවෙන් කරන්න ඕනේ හැමදේම කරනවා පුතේ. කිසිම සහායක් පුතේ මෙයාලට අවශ්‍ය නැහැ. අවශ්‍ය තැනදී පොඩි සහයෝගයක් දෙන්න ඒත් මෙයාත් එක්කම ආපු තව කීප දෙනෙක් ඉන්නවා. හැබැයි පුතේ මේගොල්ලෝ තනියෙන් එන්නේ. ඒ කියන්නේ මේ සක්විති රජවරු බුදුවරු හැමෝගෙම පුතේ පාරමිතාව තියෙන තනියම. එතකොට දැන් කාටරි කිව්වොත් කවුරුයි කිව්වොත් එහෙම පුතේ නෑ ඔයා රාවණ නෙවෙයි ඔයා ඔය කරන ටික මං කරලා පෙන්නනවා. මට පුළුවන්. ඒත් පුතේ මෙයා කියනවා හරි කරන්නකෝ. කරන්න. මොනවද අවශ්‍ය ඔබට? අවශ්‍ය දේවල් ටික මං දෙන්න. ඔයා කරන්න. එහෙම කියලා පුතේ මේගොල්ලෝ බලාගෙන ඉන්නවා. හැබැයි අනේ ඔබ කරාංගෝ බලන්න උඹට පුළුවන් බම්බු. එහෙම කියන්නේ පුතේ. මෙයාලා හරි කැමති තවත් කෙනෙක් මේ ලෝකෙ කොට දානවනේ. අනික පුතේ මෙයාලට මේ ශක්තිය මෙයාලගේ මානසික ශක්තිය මෙයාලගේ හැකියාවල් මෙයාලගේ උපත මේ හැමදේම හම්බයක් මේ පුතේ ඒක මේ ග්‍රහතාරකපව දැනන් හිටිය දෙයක් මේගොල්ලන්ගේ උප්පත්තිය. එතකොට පුතේ මේ අපේ රණබා කුමරු මේ දියසේන කුමාරයා මේ රාවණ කුමාරයාත් පුතේ තනියෙන් එන්නේ. ඒ කියන්නේ මෙයා දැන් මේ අනාගත කාලෙදී පුතේ මේකේ පහළ වෙලා මෙයා මේකේ හරි ලස්සන වැඩ ගොඩක් කරන්න ඉදිරියට නියමිතයි පුතේ. අපිට දැනෙන තේරෙන දේවල් වලින් අපේ ආධ්‍යාත්මික මට්ටම් වලට අපිට පෙනෙන නොපෙනෙන බලවේගات එක්ක අපි ගනුදෙනු කරද්දී හරි පුතේ මේක ලස්සන දෙයක් වෙන්න යන පුතේ. මේක ඇත්තටම මැජික් එකක් පුතේ. මේක මැජික් එකක්. ඉතින් මේ හැමෝම අහනවනේ මේ රාවණ කුමාරයා තනියම දෙන්නේ මෙහෙමයි අර තනියෙන් ඇවිල්ලා කරන්න පුළුවන්ද? පුළුවන් පුතේ. එයාට තනියෙන් කරන්න පුළුවන් නිසානේ එයා තනියෙන් එන්නේ. දැන් පුතේ මං ළඟට එනවා ගොඩක් පුතේ මේ රාවණ වර පුතේ මාව හම්බෙන්න. මම තමයි රාවණ. මම හබල් රාවණ, මම බලි රාවණ, මම තරු රාවණ එහෙම කියනවා. ඉතින් මං කියනවා දැන් හරි. ඔයා කරන්න. ඉතින් ඔයාට පුළුවන් දේවල් ටික ඔයා කරන්න. මං ළඟටත් පුතේ ඇත්ත රාවණාවත් මම කියන්නේ ඒ ටික. ඔබට හැකි දේ කරන්න. ඒත් පුතේ ආපු මං ළඟට දැනට නම් ආපු එක රාවණ කෙනෙක්වත් පුතේ ආවමයි. ආගියතක්වත් නෑ පුතේ එහෙමයි. හැබැයි අර රාවණ දවසක මගේ ළඟට ආවොත් පුතේ හරි මං කරන්නම් කියලා මම දන්නවා පුතේ බාර ගන්නවා. හැමදේම බාර ගන්නවා පුතේ. ඉතින් පුතේ මේ රාවණ කියන්නේ පුතේ මේ ලෝකේ ශක්ති කදම්බේ පුතේ. මේ ලෝකේ ශක්ති කදම්බේ එක තැනකට කැටියෝ මොහොතක ඒ කැටියෝ ඥානය ලබා ගන්න පුත්කලයා තමයි රාවණ. එතකොට ඔහු දියසෙන් විදිහට, ඔහු මේඝනාද විදිහට, ඔහු බලි තරු ඒ වගේ තව විවිධ එකී නොකී නම් වලින් විවිධ ආකාරයෙන් රාවණවරු මේ ලෝකේ ඉඳලා තියෙනවා. එතකොට මේ අපි අනාගතයේදී මේ එන්නේ දියසෙන් කුමරා. ඒ කියන්නේ රාවණගේ ඊළඟට දියසෙන් රාවණ. ඒ කියන්නේ රාවණ කියන්නේ පදවිය පුතේ. මේකේ මේ රාවණ පදවියට අන්තර්ගත වෙන හුඟක් දෑ තියෙනවා පුතේ අපිට කතා කරන්න. මේ පදවිය ඇතුලේ පුතේ මේ පදවිය ලේසියෙන් කෙනෙකුට ගන්න පුළුවන් පදවියක් නෙමෙයි පුතේ. පැහැදිලිද? මේ පදවියට අයත් වෙන පුතේ යම්කිසි අධ්‍යාපනයක්, යම්කිසි කලාවන්, යම්කිසි හැම දෙයක්ම පුතේ මේකට අන්තර්ගතයි. මේ සියල්ල සපිරූ කෙනා තමයි පුතේ රාවණ. එතකොට මෙයාට මේ පදවිය පලන්දන්නෙත් පුතේ
දේව මණ්ඩලය විසින් තමයි මෙයාට මේ ඔටුනු පළඳන්නේ. ඉතින් අපේ ඒ රණබා කුමරු ඔටුනු පළඳන දවස් ඉඳලා පුතේ මේ ලංකාව ශීඝ්‍ර දියුණුවක් කරා සහ ශීඝ්‍ර ආධ්‍යාත්මයක් කරා වේගයෙන්ම ගමන් කරන දිනේ වැඩි ඈතක නෙමෙයි පුතේ. ඉතින් මේ හැමෝම අහන ප්‍රශ්නෙට තමයි පුතේ මම අද උත්තරයක් දුන්නේ. මොකද මේ රාවණ මම කියලා හිතන් ඉන්න හැමෝටම පුතේ මම මේ කියන්නේ. ඒ කියන්නේ ඇත්තෙන්ම ඔයා රාවණ නම් ඔයා ප්‍රසිද්ධියේ ඔයා එන්න පුතේ. ඒ කියන්නේ ඔයා ඇත්තටම ප්‍රසිද්ධිය කියන්නේ මම මේ කියන්නේ මේ සමාජයට එහෙම ලක් කරන්නේ පුතේ. නෑ. ඔයා පුතේ ඉදිරියට ඇවිල්ලා පුතේ ඔයා තුල ඇති ඒ දක්ෂතා, ඒ දැනුම, ඒ සියල්ල, ඒ ඥානයන්, ඒ දසවිධ ඥානයන් වලින් අපන්කම් පෙන්වන්න. එතකොට පුතේ කිසිම කෙනෙකුට බැරි වෙනවා මේ ඔයා නෙවෙයි, මේ රාවණ නෙවෙයි කියලා කියන්න. මොකද ඔයා සතු ඒ දැනුම් සම්භාරය සහ ඒ ශක්තියින් සියල්ල ඔබ සතුව තිබුණොත් ඔබයි රාවණ. ඔබ හඳුනාගත්තොත් ඔබට එදා මේ රටේ ඔටුනු පැලැන්දෙනවා. මේ රටේ ඔටුනු පැලැන්දෙනවා කියන පුතේ මේ මව් භූමියට ඔටුනු පැලැන්දෙනවා. ආසියාවේ ආශ්චර්ය කියන අපේ මේ පුංචි රට පුතේ ලෝක ඉහළම රාජ්‍යයක් දක්වා වර්ධනය කරන්නෙත් මේ රාවණ කුමරුන්මයි. ඉතින් මේ රාවණ කියන්නේ පුතේ ඇත්තටම බෝධිසත්වයෙක්. ඒ කියන්නේ මේ බෝධිසත්ව ගතිගුණ ඇති තරුණයෙක්. මේ තරුණයා මේ පාරමිතාව පුරන්නේ පුතේ අපේ මේ බුදුහාමුදුරුවෝ නෙමෙයි පුතේ. මීටත් කලින් හිටපු කොණාගමන කාශ්‍යප දීපංකර ඒ වගේ ඊටත් ඈත ඉතිහාසයේ ඉඳන් පුතේ මේ සක්විති රජකම අපේක්ෂාවෙන් එන කෙනෙක් පුතේ. හැබැයි මෙවර අපිට දැනගන්න අපිට ලැබෙන ආරංචි මාර්ග තෝරන පුතේ මෙවර ඔහු සක්විති රජකම ගියාත්මවල පුතේ මෙයා ප්‍රතික්ෂේප කරනවානේ බුදු වීම ප්‍රතික්ෂේප කරලා මෙයා තෝරගන්නවා සක්විති රජකම. හැබැයි පුතේ මේ පාර මෙයා මේ සක්විති රජකම කරනවා. මේ සක්විති රජකම ගිය ආත්මවල වගේම කරලා හැබැයි පුතේ මෙයා මෙවර මේ සක්විති රජකමෙන් මෙයා උපරිම ඵල ප්‍රයෝජනය ලෝකෙට අරන් දුන්නාට පස්සේ මෙයා පුතේ ගිහි හැරලා ගිහිල්ලා දවස් 7යි පුතේ භාවනා කරන්නේ මෛත්‍රී නමින් බුද්ධත්වයට පත් වෙනවා. අපි මේ මෛත්‍රී බෝධිසත්වයෝ වෙන්නෙත් මේ ඊළඟට එන මේ කුමාරයාම තමයි පුතේ. ඉතින් හරි ආසයි පුතේ මේ දේවල් කතා කරන්න. මොකද පුතේ මේ අපි කතා කරන්නේ අපේ ඉලේ ගැන, අපේ හෙළ ජාතිය ගැන, අපේ හෙළ අභිමානය ගැන. අපේ මේ යක්කලේ ධාතුව පුතේ මේ යක්කලේ ධාතුව කකිනවා කියලා මම දන්නවා. ඔබ තමුන් වහන්සේලාගෙත් පුතේ මේ අහන් ඉන්නකොට මේ යක්කලේ ධාතුව කකියනවා. අනික පුතේ මේ එර්දි උපත ඔහුට උපතින්ම ලැබෙනවා පුතේ. මේ රාවණ කුමරුන් පුතේ කෙනෙක් ඔහු ආශ්‍රය කරන කෙනෙක් ඔහුට කියන්න පුළුවන්. ඔයා දැන් එහා පැත්තේ හිටියානේ. මෙච්චර කොහොමද මේ ආවේ? නෑ පුතේ. කාටවත් හිතාගන්න බෑ එයා එනවා. හැබැයි උඩින් යනවා නෙමෙයි එයා පයින් එන්නේ. හැබැයි වේගවත් පුතේ. හරි ස්පීඩ්. ඒ තමයි එර්දිය. එර්දිය කියන්නේ පුතේ අපි හිතනවා මේ පේන්නේ නැතු යනවා උඩින් යනවා. එර්දිය කොටස් දෙකක් තියෙනවා පුතේ. මේ මානසින් යෑම. ඔබ දුරුවෙම ගියේ පුතේ මානසින් යෑම සහ පුතේ මේ ළඟ ඉන්න කෙනා ඉස්කාදී අතුරුදහන් වෙලා පුතේ මෙන්න වෙන කොහේ හරි ඉන්නවා. එයා ඒ ශනික එතනින් ගිහින් පුතේ. එයා එක හිතලා නෙවෙයි කරන්න පුතේ. එයා දුවලත් නෑ පුතේ. අපි හිතන්නේ කිලෝමීටර් 2ක් එහා පැත්තේ තියෙන කඩේකට යන්න ඕන. මාත් එක්ක මේ අවස්ථාවේ යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා. බලනකොට මිනිස්සු ගිහිල්ලා පස්සේ පුතේ අපි ඒ කිලෝමීටර් 2කට පුතේ යන්න පුළුවන් ළඟම පාරෙන් අපි යනවා. මීටර් 150ක් විතර කෙටි මාර්ගය කියන මේ මාර්ගයෙන් අපි කඩේ ළඟට යද්දි පුතේ කිලෝමීටර් 2 පාරෙන් අර කඩේ ගාව ඉන්නවා ගිහිල්ලා. මේගොල්ලන්ට පුදුමයි දැන් අහනවා ඔයා කොහොමද ආවේ? මෙයා කොහොමද? නෑ පුතේ ආවිල්ලා. එයා පුතේ එයාට අපිට නොපෙනෙන පුතේ උඩ පාවීමක් තියෙනවා චූටි. මේ පොළොවේ මේ ගුරුත්වාකර්ෂණයයි මේ පොළොව සහ මේ ගුරුත්වාකර්ෂණය සහ යටිපතුල් අතර ඔවුන්ගේ පුතේ සිද්ධ වෙන පොඩි ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා.
ඒ ක්‍රියාදාමේ හරහා පුතේ හොව ඇවිල්ලා. ඉතින් පුතේ මේ බෝධිසත්වයා පුතේ කල්ප කාලයක් නේ පුතේ පෙරම් පුරාගෙන ඉන්නේ. ඉතින් පුතේ යාට ලැබුණ තැනදී යා මේ ලෝකයේ පුතේ තමන්ගේ සුරකට ගන්නවා. ඉතාලම වැඩි කාලයක් යන කලින් පුතේ මේ 2027 මුල පටන් ගන්නකොට පුතේ මම බලන්න කියනවා 2027 මුල පටන් ගත්ත පුතේ ප්‍රාතිහාර මවාපාමින් මේ රාජකුමාරය එළියට එනවා පුතේ. ප්‍රාතිහාර මවාපෙන්නෝයි මේ රාජකුමාරය එළියට එනවා. ඇයිලා පුතේ මේ ලෝකෙටම පිටිනවා මේ ලෝකෙම ගලවා ගන්නවා. මේ ගැලවුම් කරව පුතේ. මිනිසුන්ගේ සහ සත්වයින්ගේ මේ හැමෝගෙම පුතේ ගැලවුම් කරවා. මේ ලෝකේ ගැලවුම් කරවා. මේ ලෝකෙට දහම කියා දෙන. ඒ කියන්නේ මේ පොඩි ටෙනිස් බෝලයක් වයක් ඇතුලේ ඉඳගෙන උඹලා මේකට රණ්ඩු වෙවි කුඩල් කාගෙන මෙහෙම කරගන්න එපා. මේ ටෙනිස් බෝල ඇතුලෙන් ගැලවිලා යන්න තව ලස්සන ලෝක උලහා තියෙනවා. එහෙම කියලා පෙන්වන්න දෙන කෙනා තමයි පුතේ මේ. මහා ප්‍රඥාවන්තේ පුතේ. මහා ප්‍රඥාවන්තේ. මහා ඥානවන්තේ. ඉතින් අපි ආශිර්වාදයක් එකතු කර යුතු නැතිද පුතේ මේ පැමිණීමට? අනිවාර්යෙන්ම එකතු කර යුතුයි. එහෙනම් පුතේ මම අද හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා මේ රාවණගේ මේ විස්තරය ගැන. ඔහු තනියම වෙන්නේ. ඔහු වෙන්නේ තනියම පුතේ. ඉතා පැහැදිලි. ඔහු තනියම වෙන්නේ පුතේ. පාරමිතාව තියෙන තනියමනේ පුතේ. පාරමිතාව තියෙන තනියම. මොකද ගොඩක් දෙනෙක් එක්ක මේ පාරේ තමයි පුරලා නැහැ. හැබැයි වෙනයි පාරමිතා පුරනවා. මෙයාලා පාරමිතා පුරන කාලෙදිම මේ අහවලා රාවණ ලෙස කිරුළු පළදෙනකොට මේ ආවන රහවලා රාවණ රවදෙවිය බාර ගන්නකොට සහයෝගය දෙන කණ්ඩායමේ අපි සිටීවා. අර යසෝදරා දේවිය වෙන්නත් පුතේ පාරමිතා පිරුවනේ. ඒ වගේ තමයි පුතේ. ඉතින් මෙයාලගේ පාරමිතාවට කවුරුත් එකතු කරගන්නේ නැහැ. මෙයාලගේ පාරමිතාවට පුතේ කට්ටිය එකතු වෙනවා. ඔක තමයි පුතේ ඇත්ත.